තුන්තුනි රුක්මාල් නැවත සූදානම් වමත් ප්‍රවේගකාරී පිටිකරුවා පන්දු පාරක් කෙල්ල කරනවා කිසිදු සමාවක් නැහැ ස්ට්‍රේට් ඩ්‍රයිව් පන්දු පහර තුල මෙතෙක් මේ නිහඬව තිබී පිත්ත කතා කරා හිතෝතුනි මේ රුක්මාල්ගේ පිත්ත කතා කරා යන මුලකුණු සංඛ්‍යාව ලකුණු 33යි විරාජ් පිටියක් හිඹ ලබන්න නැවතත් අවසන් පන්දුව දිවෙනවා රුචිර ප්‍රනාන්දු පාරක් කෙල්ල කරනවා හිතෝතුනි කිසිදු සමාවක් නැහැ කිඩකින් දෙදෙනා මැදින් පන්දුව ගලා යන විට මුලකුණු ධනුෂ්ක සම්පත් වැනි ප්‍රසිද්ධ ක්‍රීඩකයන් සමග ප්‍රබල පානදුර සුපර් පැෂන් කඩායම අවධියක් තිබුණා ජාලියට ඕනෑම කෙනෙක් විශ්වාසයෙන් කතා කරන්නේ සෑල්ලු පන්දු රාමුව තුල දිවෙනවා පන්දු යොමු කිරීම සඳහා රමණීය පාරක් යානුව ස්ථානගත කිරීම යානුව මේ අවස්ථාවේදී පන්දු රකින්න ක්‍රීඩකයා ස්ථානගත ස්වා තිබෙනවා යානුව විශේෂයෙන්ම කොලෙසියෝ සැහැල්ලු පන්දු පිටුවාරා රොෂානෙන් සවින්දගේ ආරාධනය පිළිගෙන සුනේත් කළුආරච්චි ප්‍රමුඛ මේ දැන් කාගේත් කතා බහට ලක්වුණු සජීවීකරණයේ දාබරකාලේ මිතුරු මිතුරෙනි රණවිරු තරග මාලාව වාර්තාවක් ලැබුවා මේ සැහැල්ලු පන්දු පිටුව ශ්‍රී ලංකාවෙන් මේ පිට වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවගේ ආකර්ෂණය දිනාගෙන තිබෙන්නේ කොලෙසියෝ සැහැල්ලු පන්දු පිටුව පිළිබඳව ආඩම්බරයෙන් කතා කළ යුතුයි දාබරකාලේ මිතුරු මිතුරෙනි නැවතත් සම්පත් පැතුම් කැදවන්නේ පන්දු යොමු කිරීම සඳහා සමීර සඳරුවන් නමුවේ පන්දු යොමු කරන්න දැන් පාරක් කෙල්ල කරනවා ෆ්ලික් කිරීමකට දිබෙනා පන්දු යොමු කිරීම සඳහා පැතුම් කැදවන්නේ දාබරකාලේ මිතුරු මිතුරෙනි පන්දුවක් යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ පෙරලිකාරේ කණ්ඩායමක් බවට පත්වුණු අද වෙනතුරුත් කාගේත් කතා බාඩ ලක්වුණු මහවැව 6 බ්‍රදර්ස් ක්‍රීඩා සමාජයෙන් සැහැල්ලු පන්දු ගමන ආරම්භ කළා ඒකවකට මාගේ මතකයේ නිවැරදි නම් එහි ක්‍රීඩා කරන ලද පැරණිතම ක්‍රීඩකයෙක් හැටියට සැලකෙන බේබියන අනුවර්ත නාමය සුපුන් මේනුකගේ ආభాෂය යටතේ තරග කරන අය කිව්වොත් නිවැරදි මේ පන්දු යවන ක්‍රීඩකයා දාබරකාලේ මිතුරු මිතුරියනි සුදර්ශන මදුෂාන් කැදවන්නේ ඉස්සයිනේ මුලකුණු සංඛ්‍යාව ලකුණු 20යි මා කවදාවත් නොදකින පන්දුවට පාර දීමේ අවස්ථාවක් මේ සමීර සමීම පිළිබඳව දිවෙනා පන්දු යොමු කිරීම සඳහා මදුෂාන් සාර්ථක පන්දුවක් යොමු කරන්නේ මේ ක්‍රීඩකයන් දෙදෙනාම ප්‍රබල පානදුරට තරග කළා දාබරකාලේ මිතුරු තවත් සාර්ථක පන්දුවක් මා කල්පනා කර පරිදි සමීර සඳරුවන්ගෙන් කවදාවත් නොදුටු විනිමක් දියත් උනේ පන්දු 15 ක්‍රීඩා කළා ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 25යි චෙන්ත්‍රෝ ඉස්පිල්ලා ප්‍රථම පෙළ කණ්ඩායම දාබරකාලේ මිතුරු මිතුරියනි ඒ අනුව චාතුර වමත් පිටිකරුව යොමු කරන පන්දුව චාතුර ක්‍රියාත්මකයි කෙටි ඉපිලියන පන්දුවට තනතිල්ලේ එතන පිටිකරුවන පාලනයට නතු කරගත්තොත් තවමත් තරගයට අවස්ථාවක් නැත්තේ එතත් තෙවරත් ප්‍රබල ප්‍රහාරයක් පිත්ත කතා කරනවා මේ පිටිකරුවාගේ කොලෙසියෝ කණ්ඩායමේ තරඟ ඔබට දැක බලා ගැනීමට හැකියාව ලැබේ විතාලි සෑල් පන්දු ජීවන් ශානික පැමිණෙන්නේ ඒවර අලංකාර ෆ්ලික් කිරීම ජයග්‍රහණය කරනවා ක්‍රීඩා ලෝලය අසන්නනි නරඹන්නනි ඒ වගේම චෙන්ත්‍ර පිටිකරුවා ශ්‍රී ලංකාවෙන් බිහි කරලා ද ප්‍රසිද්ධ කණ්ඩායම් වන වලව යූත් ඇඹිලි පිටියෙන් තරග බිමට පැමිණි එහෙමත් නැත්නම් නිශාන්ත වීරකුන් ප්‍රාස් බොහෝ සතුටට පත්වන අයෙක් පාරක් කෙල්ල කරන්නේ සාර්ථක පාරක් කෙල්ල කළා වැඩි කරගමින් යොමු කරන පන්දුවට ඒවර සාර්ථක පන්දුවක් කෙසේ වෙතත් එක ලකුණ දෙක සදා ප්‍රතිමාරු කිරීමට උත්සාහයක් ගන්න. එක ලකුණයි පන්දු අර දෙකක් නිමායමද බොලොඤ්ඤා සල්ලස්සුරු කණ්ඩායම සමග මුණ ගැහෙන්නේ මේ තරඟ මාලාවේ. සූදානම් දිවෙනවා වේගය වැඩි කරගනිමින් විනිශ්චුවක් පසු කරමින් යොමු කර පන්දුව ඒවර සාර්ථක කැලෙම්ම පන්දුව කඩුල්ලේ දවටන්නේ ක්‍රීඩා ලෝලිය සන්නනි නරඹන්නනි වටිනා කියන කරන ආකාරයක් අපිට පෙනී යන්නේ මේ දක්වා තුන්වෙනි පන්දුවාරේ. දිවෙනවා ක්‍රමක්‍රමයෙන් වේගය වැඩි කරගනිමින් යොමු කරන පන්දුවට පන්දුවක් කලකුණයි
පන්දු ඉතාලි සෑහළු පන්දුව මේ කාලවකවානුව දිවෙනවා වේගය වැඩි කරගන්නමින් මිනිස්තුමා වසුරු යොමු කර පන්දුවට සාර්ථකයි ජයග්‍රහණය කරනවා ප්‍රබල ආරලිය කණ්ඩායම පරාජය කරගන්නමින් බේන්ම ස්තුතිවන්ත වෙනවා ෆ්‍රාන්ස් සඳහා පන්දුවක් යොමු කරන්නේ ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. 80 අවසන් භාගය තුල ජනීත් ධම්මික තරග කරන කඩුවෙල දීප්ති ක්‍රීඩා සමාජයේ එවකට කඩුවෙල ආසනයේ ප්‍රබලතම කණ්ඩායම දාබර ක්‍රාලී මිතුර මිතුරෙනි කඩුවෙල රංග කළමනාකාරීත්වය දරන සල්ලාසරු කණ්ඩායම තරග කරන්නේ එල්ල කිරීමට ඉස්සක උනේ චතුර රුක්මාල් මා කල්පනා කළේ අම්බලන්ගොඩ ආසනය සහ මේ කඩුවෙල ආසනය පිළිබඳව ප්‍රශ්නයක් දාබර ක්‍රාලී මිතුර මිතුරියනි අනුව ශ්‍රී ලංකාවෙන් බී කරන ලද ප්‍රසිද්ධම සෑල්ලු පන්දු ක්‍රීඩකයන් බේ කරන ලද එදා මෙදා තුර අද මේ වකවානුව තුල කාගේ කතා බාර ලක්වුණු හබරාදුව YCC හිටපු නායකවරයා කළුයන අනුවර්තනාමේ සුරේෂ් ජයමාල් පවා කල්පනා කළේ අම්බලන්ගොඩට තිත දැබීම පිළිබඳව දාබර ක්‍රාලී මිතුර මිතුරනේ අනුව දක්ෂිණ ලංකාවේ අම්බලන්ගොඩ නගරයේ සෑල්ලු පන්දුවට තිත තබන විට මා කල්පනා කළේ මේ දැන් පන්දු යවන ක්‍රීඩකයා අගනුවරට පැමිණියේ අම්බලන්ගොඩ පීඩස් කුලරත්න විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඒ අනුව චතුර රුක්මාගේ ඒ අනුව මේ යොවුන් ක්‍රීඩකයා අම්බලන්ගොඩ පීඩස් කුලරත්න විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ සුදාර කැලුආරච්චි නිශාන්ත පොන්සේකා සම්පත් පැතුම් සුදර්ශන මදුෂාන් වැනි ප්‍රසිද්ධ ක්‍රීඩකයන් සමග තරග කරන්නේ ඒ අනුව ප්‍රථම පන්දුවාරයේ නිමා වන විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි. පාරක් කෙල්ල කරනවා මේ අවස්ථාවේදී රැක ගන්නවා මේ අවස්ථාවේදී තිවංක කත්‍රිආරච්චිගේ නිමේ නිමාව ඒ අනුව හෝමා අපි අවසන් හෝරා කීපේ රැඳෙන්නේ දාබර ක්‍රාලී මිත්‍ර මිත්‍රියනි සම්පත් පැතුම් දිවෙනවා පන්දුව සදා පිටර ලැබුණු පන්දුවක් රැක ගන්නා මේ අවස්ථාවේදී දෙවන කඩුල්ලත් ක්‍රීඩා පිටිය නිවත් කරන්නේ ඒ අනුව ප්‍රබල කොලෙසියෝ ක්‍රීඩකයන් මේ ප්‍රබල බොලොඤ්ඤා සල්ලාසරෝ ක්‍රීඩකයන්ට තදින් කරදර කරන ආකාරය රණවිරු තරග මාලාවේ ශූරයන් තරග කරන්නේ අවසන් පූර්ව තරගයක් තුල දැන් යොමු කිරීම සඳහා සම්පත් පැතුම් දෙවන පන්දුවාරයේ රැඳෙන්නේ ප්‍රබල කොලෙසියෝ ක්‍රීඩකයන් සමග තරග කරන්නේ දිවෙනවා පුදුමාකාර තත්වයක් දාබර ක්‍රාලී මිත්‍ර මිතුරනි අදිබේනා පන්දු යොමු කිරීම සඳහා පන්දුවක් යොමු කරන්න ඉදිරි පාදයේ ගැවටෙන්නේ ඒ අනුව දැන් සින් මාමුවන්නේ දිලීප ප්‍රදර්ශන සංවිධානය කරන පානදුර සුපර් පැෂන් තරග මාලාව තවත් සාර්ථක පන්දුවක් යොමු විරාත් තුෂාර දිවෙනා පන්දු යොමු කිරීම සඳහා පාරක් කෙල්ල කරනවා සාර්ථක පන්දුවක් යොමු කර තිබෙනවා 450කට අධික ප්‍රේක්ෂකයන් පිරිසක් තරගයේ නවරමින් සිටින්නේ දිවෙනවා පාරක් කෙල්ල කරනවා මේ අවස්ථාවේදී යලින්මයි පන්දුව රැක ගන්නවා මේ අවස්ථාවේදී තිලින සමරතුංගගේ ඉනිමේ නිමාව දාබර ක්‍රාලී මිතුර මිටියනේ අනුව කඩුවෙල සෙන්පතියා සිය ඉනිම අමාර කරන්නේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14ක්ව තිබියදී යනුව බොලොඤ්ඤා සල්ලාසරෝ ක්‍රීඩකයන්ට දැන් තදින් කරදර කරන ආකාරය මේ කොලෙසියෝ මිතාරංගිය යම් තාදුරට බලාපොරොත්තු සහගත තත්ත්වයක් ඇති කර ගැනීමට හැකියාව තිබේ. විදි වෙනවා වේගය වැඩි කර ගැනීම යොමු කරන පන්දුව දුකුවන් පන්දුවක් හැටියටද ලකුණු 6ද ලකුණු 6යි ක්‍රීඩාලෝලිය සන්නනි නරඹන්නනි ස්ටේට් ඩ්‍රයිව් ප්‍රහාරය සාර්ථකයි ලකුණු 6යි. දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 17ක් බවට පරිවර්තනය වී තියෙන්නේ කොලෙසියෝ කණ්ඩායමේ